තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම ධනවතී ගුරු මෑණියෝ. පුතේ මම අද මේ කතා කරන්න ආවේ හැමදෙනාම දැන් වශී කියලා වශී ගුරුගම් පැත්ත කතා කරනවා. අනවින කොඩි වින හුනියම් බන්ධන පැත්ත කතා කරනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් පෞල් ජීවිත කඩා හිරන පැතිකඩවල් සෑහෙන්න තියෙන පෞල් ජීවිතයක් ගත්තොත් ගොඩක්ම මම අද මේ කතා කරන්න ගත්තේ කලු කුමාර දෝෂය ගැන. කලු කුමාර දෝෂය ගත්තොත් මේ කාන්තා පක්ෂයේ තමයි වැඩි හරියක්ම මේක බලපෑම තියෙන්නේ. ඉතින් කලු කුමාර දෝෂයක් ගත්තොත් පුතේ පෞල් ජීවිතයක් කඩා හිරෙන්න මුල්ම හේතුව තමයි කලු කුමාර දෝෂය. ඒ කියන්නේ යක්ෂයෙක් තමයි මෙයා මේ හිර කරගෙන ඉන්නේ. ඒ යක්ෂයාට ඕන විදිහට තමයි මේ කාන්තාව පාලනය කරන්නේ. ඒ මුලින්ම කලු කුමාර දෝෂයක් මෙයාට මේ ලම් වෙන්න හේතුව තමයි මේ වැඩි වියටපත් වෙච්ච තැනින් තනිවීම. ඉතින් ඒ දේවල් බලන්න ඕනේ. බලන්න නැතුව කියන පරිදි මේවා කරන්න බෑ. ඉස්සරෝ මේ කෙනෙක් ඉන්නවා නම් දැන් මට මෙහෙම දෙයක් තියෙනවනේ මෑණියනි කියලා මට දැන් කතා කරනවානේ. කතා කරපුවාම ඒ දරුවාගේ නම, උපන්දිනේ, ෆොටෝ, ලග්න ඒ විස්තර මට දුන්නාම මම බලනවා ඉතින් මෙහෙම දෙයක් තියෙනවද කියලා. දැන් මං කිව්වටම ওই දරුවන්ට එහෙම දේවල් තියෙනවා කියලා කියන්න බෑනේ. අපිට මේවා බලන්න ඕනේ. ඉතින් බලලා කරලා අපිට මේවා කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම වශී ගුරුකම් පැත්තෙන් මට විශේෂ දේවල් මං ගාව තියෙනවා පුතේ. ඉතින් ඒ දේවලුත් මං කරපු වැඩ සාර්ථකත්වයක් අරන් දීලා තියෙනවා. ඇත්තටම මම කියන්නේ මගෙන් වැඩ කටයුතු කරගන්න කියලා කරපු දරුවෝ මගෙන් සාර්ථකත්වයක් අරන් තියෙනවා. අද බැලුවොත් ඉතින් හැමතැනම මේ වශී කියලා හැමතැනම වශී ගුරුකම් කරනවා. මේ බැලුවොත් ඉතින් හොඳ කෙනෙක් හොයාගන්නේ කොහොමද කියලා අද සමාජයේ දරුවන්ට මේක ඉතින් ගැටලුවක්. නේද? ගැටලුවක්. ඒ හින්දා ඉතින් මට කියන්න තියෙන්නේ අපි කරන වැඩේ අපි හරියාකාරව ওই දරුවන්ට කරලා දෙන්න ඕනේ. ඇත්තටම පුතේ වශී ගුරුකමක් කරනවා නම් ඉතින් අපිට මේ වගේ රූප දෙකක් අවශ්‍ය කරනවා. හැමදාමත් මම කියන්න වගේ මේ වගේ ඉතින් රූප දෙකක් අපිට අවශ්‍ය කරනවා. පිරිමි රූපේ, ගැහැණු රූපේ. ඒ වගේම තමයි මේ විශේෂ තෙලක් මං ගාව තියෙන මේ තියෙන රන් තැඹිලි තෙල. ඒ වගේම තමයි පුතේ මේකත් අය විශේෂයෙන්ම අපි හදාගත්තු තෙලක්. ඒ වගේම තමයි මේ විදේශ රටක දරුවන්ට අපි මේ දෙයක් කරනවා නම් පිල්ලු මාර්ගෙන් කරනවා නම් අපිට නාග රූප දෙකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා. මේ වගේ නාග රූප දෙකක් අරන් මේ නාග රූප දෙකට අපි මේ පණ අරන් තමයි මේ නාග පිල්ලියක් යවනවා නම් අපි යවන්න ඕනේ. නැතුව අපිට ආවට ගියාට එහෙම ගුරුකම් කරන්න බෑ පුතේ. ඒ වගේම තමයි යන්ත්‍ර මාලාවක් අපි හදා ගන්නවා නම් මෙන්න මේ විදිහට හරියට මේ ඉරක්වත් කපා ගන්න නැතුව අපි මේ යන්ත්‍රේ හරියටම හරියාකාරව මේ විදිහට අපි යන්ත්‍රයක් ඇද ගන්න ඕනේ. ඒ වගේ තමයි පුතේ ගේක දොරක ආරක්ෂා කරගන්න තියෙනවා මේ වගේ මුට්ටි 6ක්ද 8ක්ද 4ක්ද ඒ වගේ ඉතින් ඒ ගෙදරේ භූමියේ දෝෂය ගැන බලලා තමයි හරි ගස්සලා දෙන්න පුළුවන්. මේ තියෙන මුහුදෙන් ගෙන ආපු පිරිසුදු වැලි මේවා ජීවන් කරලා තියෙනවා. මේ වැලි මිටක් හොයාගෙන මේ භූමියට ඒ වගේ භූමිය බලලා ආරක්ෂා කරලා දෙන්න පුළුවන්. මේ වැලි මිටක් ඉහිලා දාන්නේ කොතෙන්ද ඒ වගේ දේවල් මං හම්බ වෙලා ওই දරුවන්ට කතා බහ කරගන්න පුළුවන්. වැඩි දුර ඉතින් කතා බහ කරගන්න ඕන නම් මාව හම්බ වෙලා ඒ විස්තර කතා කරගන්න මයි පුතාලට එන්න පුළුවන්. එහෙනම් ඔය සියලු දෙනාටම තෙරුවන් සරණයි.